ආයිබෝවන් යාළුවනේ. ඔයා කණ්ණාඩියෙන් බලද්දී ඔයාගේ ජෝ ලයින් එක හරියට පේන්නේ නැත්ද? පොඩ්ඩක් ඉන්න. ජෝ ලයින් එක කියන්නේ මොකක්ද? ඔයාගේ හකු පිහිටන රේඛාව. මූණේ මහත ගතිය නිසා ඩබල් චින්. ඒක නිසා ඔයාගේ ලස්සන පෙනුම වැහිලා කියලා හිතනවද? ගොඩක් අය හිතන්නේ මුහුණේ ෆැට් එක අඩු කරලා ෂාප් ජෝ ලයින් එකක් ගන්න එක ගොඩක් අමාරු වැඩක් කියලා. හැබැයි ඇත්තටම සල්ලි පුරුදු කිහිපයකින් මේක වෙනස් කරගන්න ඔයාලට පුළුවන්. දැන් අපි බලමු මේකට බලපාන මොනවද කියලා. හැබැයි මෙතනදී අපි කවුරුත් අමතක කරන තවත් ප්‍රධානම රහසක් තියෙනවා. ඒ තමයි ඥානමය බලපෑම. අපේ දෙමාපියන්ගෙන් අපිට ලැබෙන ඥාන අනුව අපේ මුහුණේ අස්ථි පිහිටීම සහ ශරීරයේ මේද තැන්පත් වන ස්ථාන තීරණය වෙනවා. සමහර අයට උපතින්ම ජෝ ලයින් එක වැහෙන විදිහට මුහුණේ මස් පිඩු පිහිටන්න පුළුවන්. හැබැයි ඥාන මොනවා වුණත් අපේ වැරදි පුරුදු නිසා මුහුණ වටා එකතු වන අනවශ්‍ය ෆැට් එක පාලනය කරලා තියෙන ජෝ ලයින් එක උපරිමයෙන් කැපී පේන විදිහට සකස් කරගන්න අපිට පුළුවන්. ඒකට කරන්න ඕන දේවල් දැන් අපි බලමු. පළවෙනි සහ වැදගත්ම දේ තමයි ඇතිතරම් වතුර බොන එක. අපේ සිරුරට වතුර මදි වුණාම සිරුර විසින් වතුර රදව තබා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා මුහුණ පිම්බිලා මහතට පේන්න ගන්නවා. දවසට අවම වශයෙන් වතුර ලීටර් 2ක් 3ක්වත් බොන්න පුරුදු වෙන්න. දෙවෙනි දේ තමයි පැකට් කළ ආහාර සහ ක්ෂණික ආහාර සහ ලුණු අධික කෑම වර්ග අඩු කරන්න. ලුණු සහ සීනි ශරීරයේ වතුර රඳවා තබා ගැනීම වැඩි කරන නිසා මුහුණ ඉක්මනින් මහත් කරලා පෙන්නනවා. තුන්වෙනි දේ තමයි මුහුණේ තියෙන පේශි ශක්තිමත් කරන එක. ඔයාට පුළුවන් දිනපතා සරල ෆේෂියල් එක්සර්සයිස් කරන්න. උදාහරණයක් විදිහට X සහ O අකුරු ශබ්ද නගා උච්චාරණය කිරීම. මුහුණ උඩට හරවා සිප ගන්නා ඉරියව්වක් ගැනීම වගේ දේවල් මගින් ජෝ ලයින් එක අවට තියෙන මස් පිඩු ශක්තිමත් වෙලා හැඩයක් ගන්නවා. හතරවෙනි කාරණේ තමයි අපිට මුහුණේ විතරක් තියෙන ෆැට් එක තනියම අඩු කරන්න බෑ. මුහුණ කෙට්ටු වෙන්න නම් අපේ මුළු ඇඟේම තියෙන ෆැට් පාලනයක් වෙන්න ඕනේ. ඒ නිසා දිනපතා පොඩි හෝ ව්‍යායාමයක නිරත වීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලා ගැනීම ඉතාම වැදගත්. ඉතින් ඥාන ගැන හිත ලත වෙන්නේ නැතුව මේ සරල පියවර ටික අදී ධම්ම ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. දිගටම කරද්දී ඔයාටම පුදුම හිතෙන වෙනසක් දකින්න ලැබෙයි. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.